YouTube වීඩියෝ සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එකත් එක තමයි අද ඔයාලා මේක තුලා ඉන්නේ. ඔයාට පුළුවන් මේ වීඩියෝ එකෙන් copyright claim කියන්නේ මොනවද කියලා ඔයාට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. ඔයාට පුළුවන් ඕනම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා ඔයාලා search bar එකේ type කරගන්න ඕන YouTube copyright claim කියලා. එහෙම type කරගෙන ඔයාලගේ search කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන් what is a copyright claim කියලා. ඔයාලා අන්න එතන click කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මෙතන කියවලා මේ copyright claim කියන්නේ මොනවද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. දැන් අපි බලමු මොකද්ද මේ copyright claim කියන්නේ කියලා. මේ copyright claim කියන්නේ ඔයාලා content එකක් එමන් නැත්නම් වීඩියෝ එකක් නිර්මාණය කරනකොට ඔයාලගේ වීඩියෝ එකට වෙනත් කෙනෙක් නිර්මාණය කරපු වීඩියෝ එකක් හරි එමන් නැත්නම් මියුසික් එකක් හරි ඔයාලා ඒක අරගෙන ඒ content එක නිර්මාණය කරපු කෙනාගේ අවසරයක් නැතුව ඔයාලගේ වීඩියෝ එකට ඇතුළත් කරලා ඔයාලා ඒක YouTube එකට අප්ලෝඩ් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එකට copyright claim එකක් එනවා. ඒ කියන්නේ වෙනත් කෙනෙක් නිර්මාණය කරපු ඕනම වීඩියෝ එකක් හරි ඕනම මියුසික් එකක් හරි තමන්ගේ වීඩියෝ එකට දාන ඕන ඒ content එක නිර්මාණය කරපු කෙනාගේ අවසරයකින් තොරව ඔයාලගේ YouTube channel එකේ තියෙන වීඩියෝ එකට ඔයාලට copyright claim එකක් එන්න පුළුවන්. ඔයාලා මේ වගේ වෙනත් කෙනෙක්ගේ වීඩියෝ එකක් හරි එහෙම නැත්නම් මියුසික් එකක් හරි යූස් කරලා තමන්ගේ වීඩියෝ එක නිර්මාණය කරාට පස්සේ ඔයාලගේ channel එකට මේ වීඩියෝ එක දැම්මට පස්සේ ඔයාලගේ channel එකට community guideline strike එකක් වුණත් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට monetization කරනකොට ඔයාලගේ YouTube channel එක monetization වලින් reject වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ ඔයාලගේ YouTube channel එකේ නිර්මාණය කරපු වීඩියෝ එකේ ඇතුළත් කරලා තිබ්බ වීඩියෝ එක හරි මියුසික් එක හරි අයිති ඒ copyright owner ට ඔයාලා උපයන මුදල් වලින් යම්කිසි ප්‍රතිශතයක් ඒ copyright owner ට යනෝ කට්ටියට බලා ගන්න පුළුවන්. ඔයාලා වෙනත් YouTuber කෙනෙක්ගේ අවසරයකින් තොරව ඒ YouTuber ගේ වීඩියෝ එකක් අරගෙන තමන්ගේ වීඩියෝ එකට ඇතුළත් කරාට පස්සේ ඒ channel එකේ owner ට පුළුවන් ඔයාගේ YouTube channel එකට community guideline strike එකක් වුණත් ඔයාලගේ YouTube channel ට එවලා ඔයාලගේ YouTube channel එක YouTube එකෙන් permanently delete කරලා දාන්න. ඒක නිසා ඔයාලගේ YouTube channel එකට හදන වීඩියෝ වලට වෙනත් අයගේ අවසරයකින් තොරව ඒ අයගේ වීඩියෝ, music වගේ දේවල් අරගෙන ඔයාලගේ content නිර්මාණය කරන්න නැතුව ඔයාලගේම original content නිර්මාණය කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ copyright claim වලින් නිදහස් වෙන්න. ඔයාලගේ YouTube channel එකට වීඩියෝ නිර්මාණය කරද්දී ඔයාලගේ YouTube වීඩියෝ එකට copyright free නැති වීඩියෝ, music වගේ දේවල් use කරලා ඔයාලගේ YouTube channel එකට upload කරාට පස්සේ අපි බලමු කොහොමද copyright claim ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒකට ඔයාලට පුළුවන් ඔයාලගේ channel එකේ video tab එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාලා දාපු වීඩියෝ එකට ඉස්සරහින් ඔයාලට බලා ගන්න පුළුවන් copyright claim කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ වීඩියෝ එකට copyright claim එකක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලගේ වීඩියෝ එකට copyright claim එකක් නැත්තම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ copyright claim කියන දන none කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ copyright claim එකක් ඔයාලගේ YouTube channel එකට ආවද කියලා ඔයාලගේ YouTube channel එක නිර්මාණය කරපු Gmail එකට ඔයාලට mail එකක් ඇවිල්ලා ඇති මේ copyright claim එකක් ඇවිල්ලායි කියලා. දැන් අපි කතා කරමු කොහොමද මේ copyright claim නැති වෙන්න අපේ වීඩියෝ නිර්මාණය කරන්න කියලා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගෙම කියලා original content තමයි ඔයාලට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා වෙනත් YouTuber කෙනෙක්ගෙන් හරි වෙනත් ඕනම තැනක තියෙන ඔයාලට අයිති නැති කිසිම වීඩියෝ එකක් හරි මියුසික් එකක් හරි ඔයාලා ඔයාලගේ වීඩියෝ එකට ඇතුළත් කරාට පස්සේ ඔයාලට copyright claim එකව බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මේ වීඩියෝ නිර්මාණය කරද්දී වෙනත් කෙනෙක්ගේ වීඩියෝ එකක් හරි මියුසික් එකක් හරි use කරන්න ඕන නම් ඔයාලට use කරන්න වෙන්නේ copyright free වීඩියෝ මියුසික් වගේ දේවල් විතරයි ඔයාලට use කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඒ වීඩියෝ එක හරි මියුසික් එක හරි වෙනත් ඕනම කෙනෙක්ට යූස් කරාට ඒ copyright owner ට කිසිම ගැටලුවක් නැති දේවල් තමයි මේ copyright free content කියන්නේ. දැන් අපි කතා කරමු ඔයාලා YouTube එකට වීඩියෝ නිර්මාණය කරද්දී වෙනත් කෙනෙක්ගේ වීඩියෝ එකක් හරි මියුසික් එකක් හරි ෆොටෝ එකක් හරි යූස් කරනවා නම් copyright claim එක නැති වෙන්න අපි කොහොමද ඒ copyright free වීඩියෝ, මියුසික්, ෆොටෝස් වගේ දේවල් හොයාගන්නේ කියලා. ඒ වීඩියෝ, ෆොටෝ, බෑග්ග්‍රවුන්ඩ් මියුසික් වගේ දේවල් නොමිලේම ගන්න පුළුවන්
එක වෙබ්සයිට් එකක් තමයි Pixabay කියන්නේ. ඔයාට පුළුවන් මේ Pixabay කියන වෙබ්සයිට් එකෙන් ඔයාලගේ වීඩියෝ වලට කොපිරයිට් ක්ලේම් එක නැති වෙන්න වීඩියෝ, මියුසික්, ෆොටෝස් අරගෙන ඔයාලගේ වීඩියෝ එකට ඇඩ් කරලා ඔයාට පුළුවන් ඔයාලගේ YouTube channel එකට අප්ලෝඩ් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් YouTube එකෙන්ම දීලා තියෙන YouTube audio library එකෙන් ඔයාට පුළුවන් copyright claim එක නැති background music මේ audio library එකෙන් අරගෙන ඔයාට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකට දාලා ඔයාට පුළුවන් ඔයාලගේ YouTube channel එකට අප්ලෝඩ් කරගන්න. ඒ විදිහට ඔයාට පුළුවන් මම කියලා දුන්න විදිහට ඔයාලගේ YouTube channel එකට අප්ලෝඩ් කරන වීඩියෝ වලට copyright claim වෙන්නේ නැති වෙන්න ඔයාලට පුළුවන් වීඩියෝ අප්ලෝඩ් කරන්න. ඔයාට පුළුවන් මේ දැන් යන උඩ කාඩ් එක ටච් කරලා YouTube tutorial කියන playlist එකෙන් මම YouTube ගැන කරන සියලුම වීඩියෝ ඒ playlist එකෙන් ඔයාට බලන්න පුළුවන්. මේ YouTube ගැන කරන අනිත් වීඩියෝ වලට පුළුවන් මගේ ඊළඟ වීඩියෝ වලදී බලන්න. ඔයාට පුළුවන් මේ වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරගන්න. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එකෙන් subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගත්තොත් විතරයි මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු.